කෙනෙකුට ජීවිතය අහිමි කර ගැනීමට හේතු කාරණාවක් වන්නේ ඔහුගේ මනස සාතන් විසින් අල්ලාගෙන ඍණාත්මක වචන වලින් සිතුවලින් පිරිවීමක්ය. ඔබගේ ආත්මික යුද්ධයේදී මුහුණ දෙන්න තිබෙනා වූ සත්සින්දීය. තුන්වන කාරණය නම් ඔබට කවුන්සල කෙනෙක් නොමැතිකම නිසාය. කෙසේද සාතන් ඔබගේ මනස දුර්වල කරන්නේ? ආවේගශීලී හා වේදනාත්මක සිතුවිලි නිසා, ඕනට වඩා සිතන නිසා, වරදකාරී සිතුවිලි නිසා, කෙනෙකු විසින් ඔබගේ ජීවිත කාරණා මෙහෙවන විටත්, සමාජ මාධ්‍ය තුළ ඔබ බොහෝ වේලාවක් රැඳෙන නිසා, කිසිම හේතු කාරණාවක් නොමැත ඔබගේ ජීවිතයේ හිස්කමක් දැනෙන නිසාත්, මනුෂ්‍යයට එන මේ මානසික ප්‍රශ්නවලදී ඔවුන් සොයන්නේ ඔවුන්ගේ වචන අහන් ඉන්න පුළුවන් කෙනෙක්. එසේම ඔහුගේ සිතුවිලි තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ය. ඔබගේ මැවුම්කාරයා නම් ඔබගේ කවුන්සල වේ. ඔබ උන්වහන්සේ සමග යාඥාවෙන් රහස් කාමරයේ සිට සම්බන්ධකම බලවත් සම්බන්ධකමක් ගොඩනගා ගන්න. ඔබගේ සෑම සිතුවිල්ලක්ම, සෑම පාපයක්ම, සෑම හැඟීමක්ම, ක්‍රියාවක්ම උන්වහන්සේ සමග බෙදා ගන්න. සමහරට ඔබට කෙතුණු දාමම මානසික පීඩනය, ඔබ යන්නා වූ ආත්මික ගමනය තුළ ස්වාමීන් වහන්සේ ඔබ සමග නැහැ, ස්වාමීන් වහන්සේ ඔබ අත්හැරියා වගේ දැනෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී යේසුස් වහන්සේ සාතන් පරාජය කළා මෙන් දේව වචනයෙන්ම පරාජයට පත් කළ යුතු ඔබට දේව වචනය පිළිබඳ දැනුමක් අවශ්‍යයි. ඔබට එන ප්‍රශ්නවලදී පිළිතුර දේව වචනයෙන්ම සොයාගෙන ප්‍රකාශයට පත් කිරීම. එසේම ඔබට ඒ වාතාවරණ ඉවත් කිරීමට ශුද්ධාත්ම බලය, ශුද්ධාත්ම ගින්න අවශ්‍ය වෙනවා. අනිත් බලවත් ආයුධ වන්නේ ඔබගේ නමස්කාරය, ස්තුති ප්‍රශංසාව ඒ බලවත් කරගන්න. එසේම විශ්වාස වාක්‍ය තුළින් අපිට බොහෝ දේවල් වෙනස් කර හැක. ඔබ ගැනම යාඥා කරන්න එපා. ඔබ තවක් කෙනෙකු ගැන යාඥා කරන්න. ඔබ යන තත්ත්වය තව කෙනෙකුට දාන්න ඕන පිණිස මහතුක සොයමින් ඔවුන් වෙනුවෙන් යාඥා කරන්න. ඒ විට ඔබට මහත් බලයක් අත්දැකිය හැක. ආමේන්.